මේ සමාව දීම කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ ඔයාගේ හදවතේ තියෙන අනවශ්‍ය බර ඔබගෙන් ඉවත් කර ගැනීමයි. මම සම්පූර්ණයෙන්ම ඔබට සමාව දෙමි. මේ විදිහට ඔයා කියන්න. සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඔයාගේ ජීවිතෙත් එකම තැනද? ඔයාට දැනෙනවද ඔයා එකම තැන හිර වෙලා වගේ කියලා? ඔයාගේ ප්‍රාර්ථනාවන් කිසිවක් ඉටු වෙන්නේ නැහැ වගේ කියලා? අද අපි කියලා දෙන්න යන්නේ මේකට කරන්න තියෙන හොඳම ටෙක්නික් එකක් සම්බන්ධවයි. Forgiveness method. සමාවදී අතහැරීමේ ක්‍රමවේදය. ඩොක්ටර් ජෝසප් මර්ෆි කියනවා අපේ යටිහිතත් හරියට සාරවත් පසක් වගේ කියලා. ඒකේ අපි පැල කරන ඕනම බීජයක් ඉතාමත් සරුවට සාර්ථකව වර්ධනය වෙනවා කියලා. නමුත් අපි මේ සරු සුන්දර මේ පසට අනවශ්‍ය දේවල්, කැලිකසල, කුණු, විෂ සහිත රසායන මේවා යෙදුවම මේ අපි පැල කරන බීජයට පැලවෙන්න බෑ වගේම අපේ යටිහිතෙත් අපේ මනසෙත් ඇංගර් එක තරහ වරදකාරී හැඟීම් අතීතයේ සිදු වූ සිදුවීම් ගැන පසුතැවීම් මුල් බැසගෙන තියෙනවා නම් හරියට අර පසේ බීජයක් පැලවෙන්නේ නැහැ වගේම අපි අපේ මනසෙන් වැඩ ගැනීම අවහිර වෙනවා. කියන්නේ ඔබ ප්‍රාර්ථනා කරන දේවල්, ඔබ මැනිෆෙස්ට් කරන දේවල්, ඒ දේවල් එන්න ප්‍රමාද වෙනවා සමහර විට සම්පූර්ණයෙන්ම ඔබගෙන් ඒ දේවල් ඉවත් වෙලා යනවා. ජෝසප් මර්ෆි කියනවා මේ සමාව දීමේ ක්‍රමවේදය මගින් අපි තවත් පුද්ගලයෙකුගේ බෑඩ් බිහේවියර් එකක්, ඔහුගේ නරක හැසිරීමක් ඒ සම්බන්ධව ඔහුට සමාවක් දීමට වඩා මේ හරහා වෙන ප්‍රධානම වැදගත්ම කාරණාව තමයි ඒ හරහා ඔබ මනසින් නිදහස් වෙනවා. ඔබ ෆ්‍රී වෙනවා. ඔබ රිලැක්ස් වෙනවා. ඔබ මේ සමාව දීමේ මොහොතේදී ඔබේ යටිහිතේ තියෙන ඉමෝෂනල් ටෙන්ෂන් එක ඒවා ඉවත් වෙනවා. මේ හරහා ඔබ ආස කරන දේවල්, ඔබේ අවශ්‍යතාවයන් වලට ඔබ කරා එන්න මාර්ගය විවර වෙනවා. මාර්ගය පිරිසිදු වෙනවා. මේ හරහා ඇත්තටම සිද්ධ වෙන්නේ නෙගටිව් එනර්ජිස් වලට, නෙගටිව් දේවල් වලට ඔබගේ වර්තමානයට බාධා කරන්න බැරි තත්වයට ගේන එක. ඔබගේ අතීතයේ සිතුවිලි, පැරණි දේවල්, ඒ නෙගටිව් ශක්තියින් වලට ඔබේ වර්තමානයට බාධා පැමිණවීම වළක්වන එක තමයි මෙතනින් කරන්නේ. මේ හරහා ඔබට ඔබගේ එනර්ජිස් ක්ලියර් වෙනවා. ඔබගේ ඉන්ටර්නල් එනර්ජිස් ක්ලියර් වෙනවා. ඔබගේ යටිහිත බොහොම සාමකාමී වෙනවා. බොහොම රිලැක්ස් වෙනවා. මේක තමයි අපි කලින් කතා කරා වගේම බීජය පැලවෙන්න සුදුසුම පරිසරය, සුදුසුම පස, පිරිසිදු පසක් වගේ මනස ක්ලියර් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ මනස තුල ඔබ බීජයක් රෝපණය කරන්න, ඔබ මැනිෆෙස්ට් කරන දේ රෝපණය කරන්න ඒ ඉතාමත් පහසුවෙන් ඉක්මනින් ඔබ වෙත ළඟා වෙන්න පටන් ගන්නවා. ඩොක්ටර් ජෝසප් මර්ෆි විසින් විශේෂිත ඇෆර්මේෂන්ස් කීපයක් ලබා දීලා තියෙනවා අපිට. යම්කිසි අවස්ථාවක ඔබට නෙගටිව් ෆීලිං එකක් ආවොත් යම් පුද්ගලයෙක් ගැන ඔහු ඔබට කරපු හානියක්, ඔබ කරපු හිංසාවක් සම්බන්ධව ඔබට මතක් වුණොත්, ඔබ අපහසුතාවයට පත් කරපු අවස්ථාවක්, සිටුේෂන් එකක් ඔබට මතක් වුණොත්, ඔබට අමාරු අවස්ථාවක්, ඔබ ලැජ්ජාවට පත් කරපු අවස්ථාවක්, ඔබට හිංසාවක් කරපු අවස්ථාවක් ඔබගේ මතකයට ආවොත් ඔබ කරන්න පුළුවන් මේ ඇෆර්මේෂන් එක. පළමුව ඔබ හොඳ හුස්මක් ගන්න. මේ විදියට ඔබටම ඇසෙනසේ කියන්න. මම සම්පූර්ණයෙන්ම ඔබට සමාව දෙමි. මම ඔබව මගේ මනසින් නිදහස් කරමි. මම ඔබගේ යහපතම ප්‍රාර්ථනා කරමි. ඔබ දැන් නිදහස්. ඒ වගේම මමද නිදහස්. මම ඔබට යහපතම ප්‍රාර්ථනා කරමි. මේ විදියට ඔබ කියන්න ඕන. මේ කියන අවස්ථාවේදී ඔබට පුළුවන් ඔබගේ මනසින්
ඒ අදාළ පුද්ගලයාගේ රූපය මවා ගන්න. හිතින් රූපය මවා ගන්න. ඒ හිතින් මවාගෙන ඔයා මෙන්න මේ කියපු මේ ඇෆර්මේෂන්ස් ටික කියන්න. මේක මුලින්ම ඔයා කියනකොට ඒකේ ෆීලිං එක ඔයාට එන එකක් නෑ. මොකද මේ පුද්ගලයාත් එක්ක ඔබගේ තියෙන්නේ හොඳ සම්මතතාවයක් නෙවෙයි. ඒකින්ද ඔබට ඒක එකපාරම ෆීල් වෙන්න එකක් නෑ. ඔබ මේකට කලබල වෙන්න අවශ්‍ය නෑ. ඔබ ක්‍රමක්‍රමයෙන් මේක නිරන්තරයෙන් මේක කරන්න පටන් ගන්න. ක්‍රමානුකූලව මේක කරනකොට ඔයාටම දැනේ ඔයාගේ ෆීලිංගස් වල වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සාර්ථක වෙන්න ක්‍රමක්‍රමයෙන් පටන් ගන්නවා. මේ ෆොගියුනස් මෙතඩ් එක කොයි වගේ වෙලාවටද අපි පාවිච්චි කරන්න ඕන? මේක ඩේලි කරන්න ඕනද? මොන වගේ සිටුේෂන් එකක්ද මේකේ තියෙන්නේ? මේක කරන්න ඕන විදිය තමයි ඔයාට ඕනම අවස්ථාවක ඔයාට අර පසුතැවීම තියෙන ඔබට වේදනාත්මක සිතුවිල්ල තියෙන ඇංගර් එක තියෙන අදාළ පුද්ගලයා ගැන සිතුවිල්ලක් ආපු ඕනම වෙලාවක ඔයාට පුළුවන් මේ ෆොගියුනස් මෙතඩ් එක පාවිච්චි කරන්න. ක්‍රමානුකූලව ඔයා කාලයක් තිස්සේ මේක කරගෙන යනකොටම ඔයාට මේක කරගෙන යනකොට ඔයාටම දැනෙන්න ගනීවි ඔයාගේ මනස බොහොම සැහැල්ලු වෙනවා. අර වෙනද වගේ ඒ අදාළ පුද්ගලයා නිතරම මතක් වෙලා ඔහු ගැන එන බෑඩ් ෆීලිං එක ඔයාගෙන් ඉවත් වෙලා ඔයාගේ මනස බොහොම කාම් තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ මනසේ අර බ්ලොක් එක ක්‍රමානුකූලව ඉවත් වෙන්න පටන් ගන්නවා. මේ ඉවත් වීම තුලින් ඔබගේ මැනිෆෙස්ටේෂන්ස් ටික ඔබගේ ඩිසයර්ස් ඔබගේ ආශාවන් ඔබගේ අවශ්‍යතාවයන් ආකර්ෂණය වීම ක්‍රමානුකූලව ඔබ වෙත වේගවත් වෙන්න පටන් ගනීවි. මේ ෆොගියුනස් මෙතඩ් එක ඔයා ක්‍රමානුකූලව කරගෙන ගියොත් ඔයාට මේකෙන් ලැබෙන වාසි තමයි ඔයාගේ ෆයිනෑන්ෂල් බ්ලොක්ස් ඔබට මූල්‍ය අවහිරතා ඒ කියන්නේ ඔබගේ ජීවිතේට මුදල් ගලා ඒමට යම් අවහිරතාවයක් තිබ්බනම් ඒ දේවල් ඉවත් වෙලා ඔබට මූල්‍යමය වශයෙන් සාර්ථකත්වය කරා යන්න මාවත් විවර වෙන්න පටන් ගනීවි. ඒ වගේම ඔබගේ සබඳතා රිලේෂන්ෂිප්ස් ශක්තිමත් වෙන්න පටන් ගනී වෙනදටත් වඩා. ඒ වගේම ඔබගේ හෙල්ත් එක ඔබගේ කායික සුවයත් ක්‍රමානුකූලව වැඩි වෙන්න පටන් ගනීවි. ඔබට ඔබ බලාපොරොත්තු නොවූ විදියට නව අවස්ථා ඔපචුනිටීස් ඒ පාත්වේස් ඕපන් වෙන්න පටන් ගනීවි. ඒ වගේම ඔබට අභ්‍යන්තරික මානසික සුවය නිරන්තරයෙන්ම වර්ධනය වේවි. මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලයක් විදියට ඔබගේ මැනිෆෙස්ටේෂන්ස් ඔබ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් භාවිතා කරන කෙනෙක් නිසා ඔයාට ඔයා බලාපොරොත්තු වෙන දේවල් බොහොම පහසුවෙන් ඔබගේ ආශාවන් අවශ්‍යතාවයන් ඔබට පහසුවෙන් හා ඉක්මන්ව ඔබ වෙත ආකර්ෂණය කර ගැනීමේ හැකියාව මේ හරහා ලැබේවි. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න I am free කියලා මම නිදහස් මගේ බ්ලොග්ස් නිදහස් කියලා කමෙන්ට් එකකුත් දාන්න. අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ලබන සතියේත් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.